ඉතින් මගේ යාළුවනේ ඔයාලා හැමෝටම සුබ සැන්දාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. මට දෙයක් ඔයාලට කියන්න තියෙනවා. දෙවෙනිනිම කියන්නේ මං හිතන්නේ වෙන channel වලට වැඩිය අවුරුදු 9ක් පුරාවසර 9ක්ම පැවැත්තුණු ටෙලි ඩ්‍රාමා එකක්. ඉතින් ඇත්තම කතාව කිව්වොත් එහෙම මේ ටෙලි ඩ්‍රාමා එක සාරංග මෙන්ඩිස් ඇතුළු අනිත් සියලුම දෙනා මතක් කරන්න ඕන විශේෂයෙන් නම් වශයෙන් නම් මතක නැහැ. ඉතින් ටෙලි නාට්‍ය හොඳට කරගෙන ගියා. ඉතින් මමත් 2021 ඉඳලා තමයි බලන්න පටන් ගත්තේ. ටෙලි නාට්‍ය ඕපන් ඒ කියන්නේ එපිසෝඩ් 1 ඇවිල්ලා තියෙන්නේ 2017 තමයි. මම ඒ දවස්වල ඉතින් බැලුවේ නෑ. මම පස්සේ තමයි බලන්න ගත්තේ. ඉතින් මට කියන්න තියෙන්නේ මං හිතන හැටියට තියෙන channel වලින් වැඩිම කාල සීමාවක් ගිය ටෙලි නාට්‍යයක් තමයි මේ දෙවෙනිනිම කියන්නේ. ඉතින් ඇත්තටම කතා කරොත් මං ඉතින් ඒකේ රංගපාපු ඒ කියන්නේ ඇක්ට් කරපු ඒ අරෙන්න නිෂ්පාදක අධ්‍යක්ෂක ඇතුළු අනිත් සියලුම දෙනා මතක් කරන්න ඕනේ. ඉතින් සමහර මිනිස්සු කියනවා ඊරිසියයි. ඒ වුණාට මගේ නම් හදවතින්ම මං ප්‍රාර්ථනා කරනවා එහෙම ඊරිසියාවක් නැහැ. හදවතින්ම තමයි මං මේ වචන කියන්නේ. මමත් මොකද ඇක්ට් කරන්න ගිහිල්ලා තියෙනවා වර්ෂා ෆිල්ම් එකේ පොලිස් කැරක්ටර් එකක් කරා. එතකොට අයමං කරා සංගීත ඩ්‍රාමාවකේ කල්පනගේ බොඩිගාඩ් කැරක්ටර් එක කරා සුරංජිත් ඇමතිතුමාගේ. ඉතින් අපි ඇත්තටම ඒ දෙයට ගියන් පස්සේ හුඟක් කට්ටිය ඉන්නවා අපි ගැන වැරදි හොයන්න. නමුත් මං කියන්නේ වැරදි හොයලා වැඩක් නැහැ. Tamanta ඒ දේ බැරි හින්දා තමයි අනුන්ගේ වැරද්දක් හොයන්නේ. මං කියන්නේ ඒ වැරද්ද සම්පූර්ණයෙන් ඒ හොයන එකාට තමයි මම කියන්නේ. හොයන එකා කියන්න බෑ. හොයන උන් ඉන්නවා. ඉතින් උන් ඇත්තටම වැඩක් නැහැ. අපිට ලංකාවට වැඩක් නැහැ. ලංකාව මෙච්චර පහත් තත්යකට වැටලා තියෙන්නේ අන්න ওই ප්‍රශ්නේ හින්දා තමයි. එකට එකෙක් නැහැ. එක මුතුකමක් නැහැ. අන්න ඒකයි. මං කියන්නේ එමනේ මම මොන ඩ්‍රාමා එක බැලුවත් මොන ෆිල්ම් එක බැලුවත් ඒකේ අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවනම් ඒ අධ්‍යක්ෂකවරයාට අපි ගරු කරන්න ඕන. මොකද අපට අධ්‍යක්ෂකවරයෙක් කියන්නේ ඒ අධ්‍යක්ෂකවරයා තියෙන දැනීම අපට නැහැ. නමුත් අපි යටතේ අපි ඇක්ට් කරනවා නම් අපට ඒ දැනීම එනවා. ඉතින් මං කියන්නේ ඒකයි යාළුවනේ වැඩි වෙලා කතා කරන්න බෑ. හරි අපි පස්සේ හම්බෙමු. මගේ YouTube channel එකට subscribe පාරක් දෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා බුත්සන්නයි. පරිස්සමෙන් යන වැට්ටි කරගෙන ඉන්න.